කොහොමද ඔයාලට ඔන්න ගොඩ කාලෙකින් මං ආයෙමත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ නම් බබාලත් එක්ක ඇක්ටිවිටීස් කරන වීඩියෝ එකක් නෙමෙයි. මගේ දවසක උදේවරුව ගෙවෙන විදිය. ඉතින් ගොඩාක් වෙලාවට බබාලා ඉන්න අම්මලා බබාලා ඉස්කෝලේ යන දවස්වලට ගොඩාක් වෙලාවට එකම රූටින් එකක් වගේ තමයි යන්නේ. ඉතින් මේ වගේ තමයි මගේ දවස හැමදාම වගේ ගෙවෙන්නේ. මොනවා හරි විශේෂ වැඩක් වැටුනොත් ඇරෙන්න දවස් පහම ගොඩාක් වෙලාවට එක විදිහට තමයි යන්නේ. ඉතින් මම මේ රෙකෝඩ් කරේ සඳුද දවසක උදේවරුව. මම මේ දැන් ලෑස්ති වෙන්නේ මගේ ලොකු බබාට අද හවස 4 වෙනකන් ඉස්කෝලේ තියෙනවා. ඉතින් එයාට උදේ පාන්දරට බත් උයලා දීලා යවන්න ඕන. එයා යන්නේ ගවර්න්මන්ට් ස්කූල් එකක නිසා ගවර්න්මන්ට් ස්කූල්ස් වල මේ දවස්වල යනවා පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. එයාලා උදේ කෑම එකක් බත් ඉස්කෝලෙන් දෙනවා. ඉස්කෝලෙන් කියන්නේ ගවර්න්මන්ට් මේ රජයෙන් මම හිතන්නේ හැම ගවර්න්මන්ට් ස්කූල් එකකම දෙනවා. ඉතින් අපේ බබාලගේ ඉස්කෝලෙත් හම්බෙනවා උදේ කෑම එක. හැබැයි මගේ බබා ඒ කෑම එක ගන්නෙ නැහැ. ගත්තත් එයා කන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි කියන්න. ඉතින් හොඳට හදලත් තියෙනවා. සමහර දවස්වල ෆ්‍රයිඩ් රයිස් එහෙමත් දෙනවා. ඉතින් ඒත් මාළු මේ බිත්තරවත් එයා ඒ බත් එකේ තියෙන කන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං උදේට එයාට වෙනම උදේට බත් එකකුයි. එතකොට එයා හවස ක්ලාස් ඉන්න දවසට හවසට කන්න බත් එකකුයි. ඒ වගේම දැන් උදේම ගිය ගමන් ඒ කෑම එක හම්බෙන නිසා එයාලට 10ට පොඩි ඉන්ටර්වල් එකක් දෙනවා. ඒ වෙලාවට අපිට කියලා තියෙන චූටි කෑමක් මොනවා හරි එවන්න කියලා. මම ඉතින් මේ වෙලාවටත් මොනවා හරි චූටි දෙයක් යවන්න ඕනේ. එතකොට හවස ක්ලාස් ඉන්න දවසට පුතා කෑම් පෙට්ටි 3ක් අරගෙන යනවා. ඉතින් දුවත් ඉස්කෝලේ යනවා. දැන් එයාත් ග්‍රේඩ් 1 ඉන්නේ. ඉතින් එයාලගේ ඉස්කෝලෙත් ඒ විදිහටම උදේ ගිය ගමන්ම ගාථා කියලා ඉවරුනාට පස්සේ ඉස්කෝලෙන් කෑම එක දෙනවා. ඉතින් එයාලගේ නම් අපිට වෙන කෑම මොනවාක්වත් බත් ආයිමත් යවන්න බෑ. දැන් අපේ පුතාලගේ ඉස්කෝලේ නම් ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ දැනට. මම දන්නේ නැහැ ඉස්සරහට කොහොම වෙයිද කියන්න. ගොඩාක් ළමයි ගෙදරින් කෑම ගේනවා මේ ඒ බත් එක කන්නේ නැහැ. ඉතින් දුවලගේ නම් එහෙම තාම එකක් නැහැ. එයාලට තාම තේරුමක් නැති නිසා වෙන්නේ නැති. එයාලා ඒ බත් එක කනවා. ඉස්කෝලෙන් දෙන බත් එක. ඉතින් උදේම අපිට කියලා තියෙන ඉස්කෝලෙන් බත් දෙන නිසා කෑම කවන්න නැතුව එවන්න කියලා උදේට. ඒ වුණාට මම නම් කවලා යවනවා. මොකද තනියෙන් කන නිසා ඔක බඩ පිරෙන කනවද නැද්ද කියන එක මම දන්නේ නැහැනේ. හැබැයි යාළගෙත් 10ට කන්න වෙනම පොඩි කෑම් පෙට්ටියකට පොඩි මොනවා හරි දෙයක් එවන්න කියලා තියෙනවා. ඉතින් ඔය මොනව කරන්නත් කලින් තේ බීලා ඉන්න ඕන. මොකද මම ගොඩක් වෙලාවට උදේ කෑම ගන්නකොට 10 පහ වෙනවා. වැඩ ටික ඔක්කොම ඉවර වෙලා වොෂ් දාලා ඒ වගේ වැඩ ටිකක් තියෙනවනේ. ඉතින් උදේ වරුවේ අනිවාර්ය වැඩ ටිකක් ඒ ටික ඉවර වෙලා තමයි මම ගොඩක් වෙලාවට කෑම කන්නේ. ඉතින් මේ දවස් ටිකේ මම ගෙදර උදේ වරුවේ ඉන්න නිසා මේ රූටින් එක තමයි හැමදාම මේ විදිහටම තමයි යන්නේ. හැබැයි මම ජිම් යන දවසට නම් උදේ බබාලා ඉස්කෝලේ ගියාට පස්සේ එහෙම මමත් ලෑස්ති වෙලා ජිම් එකට යනවා. ඉතින් අද මම ගෙදර ඉන්න දවසක්. ඒ නිසා මම දැන් මේ උදේම නැගිටලා මට උයා ගන්න එක හරිම ලේසි. මොකද දවල් වෙලා මේ බබාලා ඉස්කෝලේ අවල උයනවා කියලා කියන්නේ මම දන්නේ මට විතරද කියලා ලොකු වෙලාවක් යනවා උයා ගන්න. හැබැයි පාන්දරට නැගිටලා අපි කෑම හදනකොට සාමාන්‍යයෙන් වෙලාව ටිකක් යනවා අඩුයි නේද? මම සාමාන්‍යයෙන් රැට හැමදේම කපලා කරලා ලෑස්ති කරලා තියෙනවා. මම අද හැදුවේ වට්ටක්ක වියලා ගොඩ සම්බෝල හදලා ඉස්සෝ තෙල් දැම්මා. ඉතින් මගේ බබා හරිම ආසයි බබාලා තුන් දෙනාම ඔය විදියට කන්න. කොළමැල්ලුන් එහෙමනම් ටිකක් ඉතින් මං කනවා අඩුයි කියන්නේ මට හදන්න වෙලාවක් නැති නිසා, කපන්න වෙලාවක් නැති නිසා, සුද්ධ කරන්න වෙලාවක් නැති නිසා ගොඩක් වෙලාවට මං ගේනවා අඩුයි. හැබැයි ගොටුකොළ වගේ දේවල්, එතකොට තෙබු කොළ, ෆැෂන් ෆෘට් කොළ, අන්න ඒ වගේ දේවල් අරිස්සන්ට කපා ගන්න පුළුවන් දේවල් නම් නිතර හැදෙනවා. ඉතින් මේ නම් ගොටුකොළ පැකට් එකක් මං ගෙනල්ලා ඒක සුද්ධ කරලම තියෙන පැකට් තියෙනවා. ඉතින් ඒකක් ගෙනල්ලා ඔය මම කපලා රෑ තිබ්බේ. පොලුත් රෑ ගාලා තිබ්බ නිසා ඉතින් ඇත්තටම මට උයා ගන්න ලේසි උදේට. හැබැයි මන් දන්නේ නැහැ ඇයි කියලා. මේ කොහොම හැමදේම මම ලෑස්ති කරලා නිකන් ලිපේ තියන විතරක් තිබ්බත් මට හැමදාම පැය එකමාරකට වඩා යනවා උයන්. මං හිතන්නේ මේ මම නිතර අත හොදන කෙනෙක් නිසා වෙන්න ඇති. සාමාන්‍යයෙන් එහෙමකට වෙලා යන වැඩි නේද? මම වගේ තව අය ඉන්නවද? මට හැමතිස්සෙම මොනවා හරි දෙයක් ඇල්ලුවට පස්සේ අනිවාර්යෙන් ආයෙමත් අත හොදන්න ඕනේ. අනිත් එක මං අස් කරන ගමන් තමයි උයන්නේ. ඒක මං පුරුදු වෙලා. ඉතින් ඒ නිසා ටිකක් වෙලාව වැඩිපුර යනවා. ඉතින් මං කොච්චර ලෑස්ති කරලා තියලා නිදිය ගත්තත් උදේ මට ඒක ලිපේ තියලා
නිකන් බාන් ඒක හදලා ගන්න විතරක් නම් තියෙන්නේ. ඒත් මට පැය එකමාරක් විතර යනවා උයන්න. ඉතින් මගේ ලොකු බබා ඉස්කෝලේ යන්නේ 6:40ට තමයි යාගේ වෑන් එකේ එන්නේ. ඉතින් ඒ වෙද්දි මට උයල ඉවර කරගන්න තිබ්බනම් ඇති. දැන් මම ගිහිල්ලා ලොකු බබාව මම වෙලසන කියන්නේ 6 වගේ වෙනකොට තමයි ආව ලෑස්ති කරන්න යව නැගිටවන්නේ දැන්. ඒ වගේම දෙවෙනියවත් දැන් ඔය මම ලෑස්ති කරන්න අරගෙන එනවා. මම මේ දැන් ලෑස්ති වෙන්නේ ඉස්සෝ ටික තෙල් දාන්න කලින් මගේ බබාලා ටිකක් සැර කනවා අඩුයි. ටිකක් නෙමෙයි පොඩ්ඩක්වත්ම සැර කන්නේ නැහැ. ඉතින් මං හදන කෑම කිරි දාලා හදන කෑම කිසිම කෑමකට මම මිරිස් තාම එකතු කරන්නේ නැහැ. හේතුව මගේ චූටි බබා තාම මිරිස් සැර කනවා අඩුයි. ඉතින් ඒ නිසා හැබැයි මුරුක්කු කනවා. මම දන්නේ හැම බබාම එහෙමද කියන්න. මුරුක්කු නම් මේ තුන් දෙනාම කනවා. හැබැයි මම පරිප්පු එකකට හරි මොනවා හරි එහෙම කෙරට හදන දෙයකට මිරිස් චුට්ටක් දැම්මොත් එයාලට හරි අමාරුයි කන සැරයි කියනවා. මුරුක්කු නම් කඳුළු කුරෝගෙන හරි කනවා. එහෙම තමයි බබාලා නේද? මම ඉතින් අර බලයෙන් මේව කරන්න දෙන්නේ නැහැ. ඔය ඔච්චර චුට්ටක් මම දාලා කෑවලත් සමහර වෙලාවට පුතා ඉතුරු කරගෙන එනවා ගොඩාක් වෙලාවට. සමහර වෙලාවට නෙමෙයි ගොඩක් වෙලාවට පුතා ඕක ඉතුරු කරගෙන එනවා. ඉතින් මට හරි කීන්ති යනවා එහෙම වුණාම. මං උදේ පාන්දර නැගිටලා ලෑස්ති කරලා අමාරුවෙන් හදන කෑම එක ඉතුරු කරන එකේ වේදනාව අම්මලා නම් දන්නව ඇති. කෑම පෙට්ටිය බැලුවට පස්සේ බත් එක හැමම තියෙනකොට. ඉතින් ඔය මම කෑම පෙට්ටි දෙකක් ලෑස්ති කරන්නේ. යාට උදේ කෑම එකටයි ආයිමත් එයා ආෆ්ටර් ස්කූල් ඉන්න නිසා ඒ කෑම එකයි. ඉතින් ඔය ඊට අමතරව මම පොඩියට බිත්තර ඔම්ලට් එකක් තමයි යාට දැම්මේ. මං කැමති නෑ බිස්කට් අරෝ මේවා දෙන්න. ඉතින් අපේ ගෙදර එහෙම ගෙනල්ලා ගොඩක් වෙලා තියාගන්නත් බෑ. අද ගෙනාවොත් අද පැකට් එක ඉවරයි. ඉතින් මං ගොඩක් වෙලාට ගේනවා අඩුයි. ඉතින් ඒ නිසා මම බිත්තර ඔම්ලට් එකක් තමයි මේ ඔය අද නම් දාලා එව්වේ. නැත්තම් මම සමහරලාට පාන් ගෙඩියක් එහෙම ගෙනල්ලා තියාගෙන ඒක පොඩ්ඩක් මේ බටර් ෆ්‍රයි කරලා හරි බිත්තර ටෝස්ට් හදලා හරි මොනවා හරි කරලා පාන් වගේ දේවල් නම් යවනවා. නූඩල්ස් හදලා දාලා වෙලාවල් තියෙනවා. පැස්ට් හදලා දාන වෙලාවල් තියෙනවා. ඉතින් බත් උදෙන් උයන දවසට මට ගොඩක් වෙලාට මේ දෙකම කරන්න අමාරුයි. එහෙම වුණාම ඉතින් අර විතරක් හදලා දාලා යවනවා. ඉතින් එතකොට උදේට බත් වෙනුවට දෙන කෑම පෙට්ටියටත් මම පැස්ට් හරි නූඩල්ස් හරි හදන දවසට ඒවම තමයි දාලා යවන්නේ. ඉතින් මේ තියෙන්නේ මම බබාවලෙන් එයාගේ බෑග් එකට කෑම පෙට්ටි දෙක දාලා ඉතුරු ටික ඉතින් එයා ඔක්කොම ලෑස්ති කරගන්නවා. ඒ අතර ඔයාලට පේනවා ඇති මගේ චූටි දුව එයාගේ පෙටිකෝට් එකයි ඇඳලා සපත්තු මේස් දාලා ඉන්නේ. මොකද එයා තනියෙන් ඒ ටික කරගන්නවා. මම ඇත්තටම බබාලට තනියෙන් වැඩ කරගන්න දෙනවා. මොකද හේතුව මට ඇත්තටම හස්බන්ඩ් එන්නේ වීකෙන්ඩ් එකේ විතරයි. එතකොට හතිය දවස් 5ම මම තනියෙන් තමයි හැමදේම කරගන්න ඕනේ. එතකොට මට ඉන්නේ ගොඩක් පොඩි බබාලා 3 දෙනෙක්. ඉතින් තමුන්ගේ වැඩ කරගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ තාම දෙන්නයි. ඉතින් මේ දෙන්නට උදේට එකම වෙලාවට නෙමෙයි යන නිසා ඉස්කෝලේ යන්න තියෙන එකම වෙලාවට නෙමෙයි නිසා මට චුට්ටක් ලේසියි. මොකද පුතා 6:40ට යන්නේ. දුව 7 වෙද්දි තමයි යන්නේ. එයා යන්නේ ගර්ල්ස් ස්කූල් එකකට නිසා මගේ නංගිගේ බබත් ඒ ඉස්කෝලේටම යන නිසා නංගිලත් එක තමයි මම යවන්නේ. ඉතින් මේ මම මේගොල්ලන්ට ඒ අතර වාරේ හිමින් බතුත් කවලා තමයි යවන්නේ. මොකද ඉස්කෝලේට ගිහිල්ලා මෙයාලා කොච්චර කොහොමනක් කනවද නැද්ද කියන එක දන්නේ නැහනේ. මේ හරිම ආසයි ඉස්සෝ ගන්න. ඉතින් මේ තියෙන්නේ මං ඉස්සෝ මිරිස් දාන්න නැතුව නිකන් අර බටර් ෆ්‍රයි කරලා විතරක් අරගත්ත එක තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවද මගේ කට දිහා? සියුම් වැඩක් කරනකොට කට ඔන්න ඔය විදිහට තියාගන්න අය කවුද ඉන්නේ තව? මට නම් අන්න එහෙම වෙනවානේ. අනේ මන් දැයි කියලා. මන් දැන් මේ ඔක්කොම වැඩ කරන අතරේ තාම චූටි බබා නැගිටලා නැහැ. ඒ ඇස්සේ මට ඊයේ රෑ අමතක වුණා බබාට පොත් දෙකක් එවන්න කියලා තිබ්බ ඉස්කෝලේට පිටකවර දාලා. ඔයාලට මතක ඇති මං කලින් වීඩියෝ එකක් කරා ඉස්කෝලේ ග්‍රේඩ් 1 වලට යන්න ඉන්න බබෙක්ගේ අම්මා කෙනෙක් නම් අනිවාර්යෙන් ගෙදර තියාගන්න ඕන જાති ටිකක් ගැන. අන්න ඒක ප්‍රයෝජනවත් වෙච්ච වෙලාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් උදේ පාන්දර මට ඒ කියන්නේ රෑ අමතක වෙච්ච නිසා පිටකවර දාන්න උදේ පාන්දර මට සිද්ධ වුණා බබාට තනියුල් පොත් දෙකකට පිටකවර දාන්න. ඉතින් රතු පාටයි සුදු පාටයි කියලා පාට දෙකක් යාලට දාලා තිබුණා. ඉතින් ඇත්තටම මේ ඒ වෙලාවේ මට වානිෂ් මංගාව තිබුණා වුණාට මට ඒ වෙලාවේ කප ඉන්න වෙලා නැති නිසා මේ මම කරේ හාෆ් ෂීට් දෙකක් අරගෙන ඉවර වෙලා ඒක මෙන්න මේ විදිහට ගම් ගාලා මෙන්න මේ මම ඔයාලට කියලා ඕගලන්ට මේ කලිනුත් මම කිව්වා මෙන්න මේ වගේ අර තියෙනවනේ කවර් කරන මේ ටිකොල එක ගන්න තියෙනවනේ දැන් බුක් ෂොප් වල. දැන් ඒක තියෙන නිසා හරිම ලේසි. ඒ වගේම මම මේ නම් වල වැඩිපුර print කරගත්තේ තිබුණා නම් ලේබල් ටිකක්. මේක නම් හරිනම් මේක තියෙන්න ඕන.
මම ගොඩාක් වෙලාවට කරන්නේ ස්ටිකර් පේපර් එකක තමයි print out ගන්නෙ. මම හිතන්නේ මගේ ස්ටිකර් පේපර් එක ඉවර වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා normal කොලයක ගත් එකක් තමයි ඉතුරුලා තිබුණේ. මම ඉතින් ඒක ගම් ගාලා අලවලා පොත් දෙකට අක් ගාලා ලෑස්ති කරගත්තා. නැත්තම් ඉතින් උදේ පාන්දරට පොත් වලට පිට කවරයක් දානවා කියලා කියන්නේ ඇත්තටම වැඩ වැඩි වෙන වෙලාවක් නේ. ගොඩාක් වැඩ වැඩි වෙලාවක් නේ. ඉතින් ඒක හරි කරදරයි. හැබැයි ඉතින් විනාඩි 2-3ක් ඇතුළත අර වගේ බඩු ටික ඔක්කොම තිබිච්ච නිසා ලේසියෙන් වැඩේ කරගත්තා. ඉතින් මේ දැන් තියෙන්නේ මේ දෙවෙනි බබාට එයා ඉස්කෝලේ යන්න එයාට හිස් කෑම් පෙට්ටිය තමයි එවන්න කියලා තියෙන්නේ. ඒ හිස් කෑම් පෙට්ටියට අමතරව අපි උදේ 10ට කන්න එයාට පුංචි දෙයක් යවන්න ඕනේ. ඉතින් මම අදත් එයාටත් දැම්මේ බිත්තර ඔම්ලට් එකක්ම තමයි. මම ඇත්තටම බිස්කට් වගේ දේවල් දාන්න නැහැ ගොඩක් වෙලාවට. ඉතින් සමහර අය නම් කියනවා බිත්තර වගේ දේවලුත් ඉස්කෝලේ ගෙනියන්න දාන්න එපා කියලා. ඒ වුණාට මේ ඉතින් බබා කන නිසා මම ඉතින් දානවා. බිත්තර ඔම්ලට් වගේ දේවල් ඉස්කෝලේ ගෙනියන්න දාන්න එපා කියලා ගොඩක් අය ඔය කියනවනේ මම දන්නේ නැහැ කියන්න. ඒ වුණාට මම නම් දානවා. හැබැයි මම මෙයාට දානකොට නම් කෑලි ටිකක් කපලා දාන්නේ. කපලා දානවා. ගම්මිරිස් දාන්නේ නැහැ. ලුණු විතරයි දාන්නේ. ඔය ඉන්න ගමන් ඉතින් ඒකෙනුත් ඉල්ලනවා. පේනව නේද? ඇත්තටම චූටි බබාලා 3 දෙනෙක්ව කාගේවත් සපෝට් එකක් නැතුව ලොකු කරනවා කියලා කියන්නේ මාරම චැලෙන්ජ් එකක්. ඒක මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. ඇත්තටම මම මෙච්චර කල් මෙයාලව කොහොමද මේ දේවල් තනියම දරාගෙන කරගත්තේ කියලා. මගේ හස්බන්ඩ් නම් හරිම සපෝට් කරන හස්බන්ඩ් කෙනෙක්. එයා ගෙදර ඉන්නවා නම් ඇත්තටම බබාලගේ වැඩවලට ගොඩාක් දේවල් වලට උදව් කරනවා. එයා කෑම පවා හදනවා. එහෙම අපි ඒ කියන්නේ මමම උයන්න ඕන මමම ගෙදර වැඩ කරන්න ඕනි යන්නේ ඒ වගේ නැහැ එයා. එයා හැමදේම බෙදාගෙන මාත් එක්ක සමානම වැඩ කරන කෙනෙක්. ඉතින් ඒ වුණාට එයා හැමතිස්සෙම ගෙදර නෑනේ. එයා එන්නේ වීකෙන්ඩ් එකේ විතරයි. ඉතින් ඇත්තටම මට ගොඩක් වෙලාවට බබාලා ලෙඩ වුණත් මම ලෙඩ වුණත් සතියේ දවස් 5ම කොහොම හරි ගෙවා ගන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම සමහර වෙලාවට පුදුම තරම් අසරණකමක් දැනෙන වෙලාවල් එනවා. සුන්දරයි තමයි පොඩි ළමයි එක ගෙවන කාලේ හරිම සුන්දරයි තමයි. ඒ වුණාට කවුරුත් සපෝට් එකට නැතුව ඉන්නකොට ගොඩක් වෙලාවට ඒක හැම වෙලේම සුන්දර වෙන්නේ නැහැ. හේතුව මහන්සි දැනුණා කියලා නවතින්න පුළුවන් ගමනක් නෙවෙයි යන්නේ. පොඩි බබාලා 3 දෙනෙක් ඉන්නවා හැමතිස්සෙම මට මහන්සියි කියලා කෑම මං එහෙම කඩෙන් ගේන්නෙවත් නැහැ ලොකුවට. ගෙනාවයි කියලා ඉවරලා මට වේල් 3ම බබාලාට කඩෙන් කන්න දෙන්න හිතෙන්නේ නැහැ. ඉතින් කොච්චර කොහොම වුණත් කොච්චර අසනීප දවසක් වුණත් ඉතින් එයාලගේ කැම ටික ලෑස්ති කරන්න ඕනේ. එයාලගේ ඇඳුම් හරියට බලලා පිළිවෙලට එයාලව යවන්න ඕනේ. එයාලට උගන්වන ටික කරන්න ඕනේ. ඒ දේවල් හැමදේම කෙරෙන්න ඕනේ. ඉතින් හරිම මහන්සියි රෑ වෙනකොට ඇත්තටම චූටිම බබාලා ඉන්න අම්මලා දන්නවා එයාලට ඉස්කෝලේ සමහරලාට චූටි මල් කපල එවනවා. ඉතින් හෝම්වර්ක් එවනවා ඉස්කෝලෙන්. ඉතින් බබාලා 3 දෙනාගේම හෝම්වර්ක් කරවන්න ඕනේ. ඒ අතර වාරේ උයන්න ඕනේ. හැමදේම තනි අත් දෙකකින් කරනකොට ඇත්තටම හරිම මහන්සි. රෑ වෙනකොට පුදුම තරම් මහන්සියක් තෙහෙට්ටුවක් ඇඟට දැනෙනවා. හැබැයි ඉතින් අතහැරලත් බෑ. මට අද මහන්සි මට කරන්න විදිහක් නැහැ. එහෙම කියලා මම නැවතුනොත් එහෙම මගේ බබාලා 3 දෙනාටම එදා දවසට සමහරට කන්නවත් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම කොච්චර අමාරුකම් අපහසුතාව තිබුණත් ඇඟේ බබාලා වෙනුවෙන් ඇත්තටම ඒ දවස ගෙවල ඉවර කරනවා කොහොම හරි මොනවා හරි මට සමහර දවස් තිබිලා තියෙනවා. මගේ කොච්චර ඇඟේ අපහසුතාවයක් තිබුණත් මට බෙහෙත් ගන්න යන්න විදිහක් නැති. හේතුව මට බබාලා අරගෙන බෙහෙත් ගන්න තැනකට යන්න බෑ. මට බයයි එක ලෙඩ ಜಾති බෝ වෙන ලෙඩ වර්ග බබාලට හැදුනොත් එහෙම එතකොට මම තමයි ආයිමත් ඒකෙනුත් විඳවන්නේ. මොකද එයාලව එක්කෙනෙක්ට බෝ වෙනවා කියලා කියන්නේ ඉතින් බබාලා දෙන්නේ 3 දෙනෙක් ඉන්න ගෙවල් තියෙන අම්මලා දන්නවනේ එක්කෙනෙක්ට බබ්බෙක්ට උණක් හැදුනත් ඉතින් ඕක අනිවාර්යෙන්ම 3 දෙනාටම යනවා. ඉතින් ඔහොම තමයි. ඉතින් මම මේ දැන් කියන්නේ ඊට පස්සේ වෙච්ච දේවල් ගැන මගේ චූටි බිස්නස් එක ගැන තමයි දැන් මම මේ කතා කරන්නේ. ඉඳලා පටන් ගන්න මගේ පොඩි ඕඩර් එකක් තියෙනවා මගේ බිස්නස් එකේ. ඉතින් ඒක ඇත්තටම මම ඕඩර් එක ලියවත් නැහැ. මේ මට ඇත්තටම මේ ටයිම් එකක් තිබ්බේ නැහැ ඒක කරගන්න. දැන් print කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් මට ඒකට මගේ ස්ටිකර්ස් වල සමහර ස්ටිකර්ස් ඉවර වෙලා තිබුණා. ඉතින් ඒ නිසා මේ
ඒ නිසා කොහොම හරි මම දැන් ඕඩර් කරලා තියෙන්නේ. ටික තාම මට ගෙනත් දුන්නේ නැහැ. එයා නම් මාර වගේ වෙද්දි ගෙදරින් එනවා කියලා කිව්වා. ඉතින් මම දැන් ටික කරන්න පටන් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් එයා එන වෙලාව වගේ වෙනකොට මට ඉතුරු ටික දාගන්න පුළුවන් වෙයි. ඒ නිසා මට තාම ඉතින් ගොඩාක් ඔන්ලයින් ඕඩර්ස් එන්නේ නැහැ. ඉතින් ඒ වුණාට එන එක මම හරිම ආසාවෙන් ආදරෙන් කරනවා. මම තාම අලුතෙන් පටන් ගත්තේ. මම මගේ මේ ටී-ෂර්ට් DTF printing business එකක් කරන්නේ. ඇත්තට මම මේක තුන්වෙනි මාර්තු 24 25 වගේ තමයි පටන් ගත්තේ. ඉතින් මේ වෙනකොට සාමාන්‍යයෙන් යාළුවෝගෙන් තමයි ගොඩක් ලැබිලා තිබුණේ. ඉතින් ඔන්ලයින් දැන් තමයි ලොකු ටිකක් පටන් ගත්තේ. මට අද දවසේ දාන්න තියෙන ඕඩර් එකට අදාළ ටී-ෂර්ට් ටිකයි ස්ටිකර්ස් ටිකයි මම වෙන් කළා වෙන වෙනම තියාගත්තා. එතකොට එකපාර මට ඔක්කොම ටික ප්‍රෙස් කරලා ඒකේ ස්ටිකර් එක print කරන්න විතරයි තියෙන්නේ. ඒක මට ලේසි. ඉතින් මගේ followers ලා 50ක්වත් නැති පුංචි page එකක් තමයි තාම තියෙන්නේ. ඔයාලත් කැමති නම් මගෙන් ලස්සන ටී-ෂර්ට් එකක් ගන්න. අපිට WhatsApp message එකක් දාන්න. ඔයාලට කස්ටමයිස් කරලාත් ගන්න පුළුවන්. මගේ page එකේ නම Wish Fashion Store. ඉතින් හරියම පුංචි followers ලා ප්‍රමාණයක් ඉන්න page එකක්. ඉතින් ඔයාලගෙන් හම්බෙන එකම එක order එකක් වුණත් මම ඒක ලස්සනට pack කරලා පිළිවෙලට එවනවා. ඉතින් ඔයාලට කැමති කෙනෙක් ඉන්නවා නම් WhatsApp number එක මම දාලා තියන්නම්. Facebook හරහා WhatsApp හරහා අපිට orders දෙන්න පුළුවන්. ඉතින් මට pack කරන වීඩියෝ එකක් නම් ගන්න හම්බ වුණේ නැහැ. හදිසියට ටක් ගාලා pack කරගෙන ආවා. මම ඇත්තටම පරක්කු වෙලා ගියේ බබාව ගන්න. බබා 11:00 වෙද්දි ඇරෙනවා. 11:00 වෙද්දි මම පොඩ පරක්කු වෙලා 11:45ට වගේ තමයි ගියේ. මම post office එක හරහා තමයි parcel delivery කරන්නේ. ඉතින් cash on delivery service එකක් තියෙන නිසා ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මම දැන් මගේ තාත්තත් එක්ක තමයි යන්නේ මේ වැඩවලට. දැන්ට මම දැන් යන්නේ මොකද බබාලව වෑන් එකකට දැම්මේ නැහැ. ස්කූල් වෑන් එකකට මම චූටි බබාව ගන්න කොහොමද මම නර්සරි එකට යන්න ඕන. ඉතින් 11:00 තමයි ආරෙන්නේ. අනිත් දෙන්න නංගි බබාවත් ගොඩක් වෙලාට මම එක්කගෙන ඉන්නේ. ඉතින් ඒ දෙන්න ඇරෙනවා 12ට පැය භාගයක ગેප් එකක් තියෙන නිසා ඒ අතර වාරේ චුටි එක්කෙනාව අරගෙන පෝස්ට් ඔෆිස් එකට ගිහලා පාර්සල් එකක් දාලා දැන් මම මේ යන්නේ දෙවෙනි බබාව ඉස්කෝලෙන් ගන්න. ලොකු බබා නම් කොහොමත් පුතා එයා එකට ඇරෙන නිසා එයා එන්නේ ස්කූල් වෑන් එකේ. එයා උදේට යන්නේ ස්කූල් වෑන් එකේ. මං මෙයාලව නම් දාලා නැහැ. මේගොල්ලන්ව උදේට තාත්තත් එක්ක යනවා. චුටි බබා දෙවෙනි නංගිගේ හස්බන්ඩ් එක්ක එයාලා වැඩට යන වෙලාවට උදේට මේ ඉස්කෝලේ ගාවින් දාගෙන යනවා. මේ ඉතින් ඉස්කෝලේ පිටිපස්ස ගේට් එක ගාවට තමයි අපි යන්නේ. මොකද වාහන දාන්න දෙන්නේ නැහැ ඉස්සරහා ගේට් එකෙන් ගියොත්. හරිම කරදරයි. ඉස්සරහා ගේට් එකේ පැත්තට ගියාම වාහන දාන්න කරදරයි. ඉතින් මෙතන පිටිපස්ස ගේට් එක ගාවේ මම මේ දෙන්නව හිමීට අරගෙන තාත්තත් එක්ක ත්‍රී වීල් එකේ අරගෙන එනවා. ඉතින් ඔහොම තමයි ඉතින් මගේ දවස අද දවසේ ගෙවුනේ. දැන් අද දවස මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද මම මේ උදේ වරුවක්නේ මම මේ වෙද්දි දවල් 12යි 12:00 විතර ඇති. තව පුංචි වැඩකට මම මේ තාත්තත් එක්ක යන ගමන් ඉන්නේ. මගේ ජීවිතේ ලස්සනම විශේෂ දවසක් වෙනුවෙන් මම කරන දෙයක්. මම ඉස්සරහට ඒකෙත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් පේනව නේද මගේ මහන්සි මූණ? එහෙනම් අද දවසෙන්ට මට හිතෙනවා මේ ඇති කියලා. මම අද වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙන්නම්. එතකන් සුබ දවසක් ඔයාලා හැමෝටම ඉහින් එන්නම්.